හෙලෝ ගායිස් ඉතින් කොහමද කට්ටියට ඉතින් ඔන්න අපේ channel එකේ වැඩෙන තුන්වෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක පෝස්ට් ඉතින් අද කොහමද අරන් ගන්න තියෙන සුපර් ඉවෙන්ට් සෙට් එකක්. ඉතින් මේ ඉවෙන්ට්ස් ගොඩේ තියෙන ගොඩක් ඉවෙන්ට්ස් කන්ෆර්ම් ඩේට් දීපුවා. ඉතින් ඇත්තම කිව්වොත් ඉවෙන්ට්ස් 10ක් මම කිව්වොත් 10න් 8කම කන්ෆර්ම් ඩේට් අද වීඩියෝ එකේ දෙනවා. ඉන්න ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් ඒකින්ද මිස් කරන්න එපා කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙනවා තමයි අපේ channel එක අලුත් channel එකක් පෝස්ට් ඉතින් ඔයාලගේ help එක ඕනේ. ඉතින් ඒකින්ද channel එක subscribe කරමු නැති කට්ටිය ඉන්න channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් තව වීඩියෝ like එකක් දාන්න කියලා මතක් කරනවා. සහ ඔයාගේ අදහසත් මේ වීඩියෝ වල අනිවාර්යෙන් comment එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු ඉස්සරහින් ඉන්න තියෙන events ටික මොන වගේ design වල තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ server ඉස්සරහින් ඉන්න තියෙන token wheel event එකක්. ඉතින් මේ event එක add කරලා තියෙන AWM skin 4ක්. ඉතින් මේ AWM skin නම් මාර්ම සුපිරි skin set එකක් කියන්න පුළුවන්. ඉතින් ඉස්සර මේක ඉන්කියුබේටර් වලට ආපු ස්කින් තමයි මේවා. ඉතින් මේවා දැන් ඇවිල්ලා තියෙන ටෝකන් වීඩියෝ ඉවෙන්ට් එකක් විදිහට තමයි අපේ සර්වර් දැයිලකට එන්න තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එක තාම එන දවස් ගන්න 100% කන්ෆර්ම් කරලා නැහැ. උනට අපේ සර්වර් මේ ඉවෙන්ට් එක අනිවාර්යෙන් වෙනවා කියලා ඔයාලා හැමෝටම මතක් කරන්න ඕනේ. ඉතින් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ වර කවර් කරන්න ඉතින් ඉඳලා මේ අඩු ගන්න එක ස්කින් එකක් හරි ගන්න ඉතින් අඩුම දින් 3000ක්වත් තියෙන්න ඕනේ. ලක්කේ තිබ්බත් නැතත් 3000 තිබ්බොත් නම් එක්ස්චේන්ජ් වලින් හරි ගන්න පුළුවන් අඩ එක ගන්න ස්කින් එකක්. ඉතින් ලක්කේ තිබ්බ පිටදුවාට ඒ කියලා මම හිතනවා. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boss අපේ සර්වර් ඉස්සරහට මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙන ඉතින් මේ ඉවෙන්ට් එක අර වාට ලස්සනම ලොබි ඇනිමේෂන් දෙකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වරට එනවයි කියලා කියලා තියෙන්නේ මැයි මාසේ. ඉතින් මැයි මාස දිනේ නම් හරියටම කන්ෆර්ම් කරන්න බෑ. එනවනම් ඉන්නේ මැයි මාසෙ ඉතින් දැන් සර්වර්ස් ගොඩකට ඇවිල්ලා තියෙන්නේ. දැන් රේට් කන්ෆර්ම් කරලා තියෙන විදිහට මැයි මාසෙ තමයි එන්නේ. ඉතින් දවස නම් හරියටම නැහැ කියලා. ඉතින් දවස් ඉස්සරට කන්ෆර්ම් වුණාම ඉදිරි වීඩියෝස් වලදී මම ඔයාලා මේ ඉවෙන්ට් එක දාලා දැනුවත් කරන්නම්. ඉතින් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ගන්න ඉන්න කට්ටිය ඉතින් ජෙම් ඩර වශයෙන් ජෙම් 1300ක 1400ක් වට අප් කරලා තියාගෙන ඉතින් ලක්කේ තිබ්බ නැත්නම් ඒ ගාන තිබ්බොත් ඔයාලා මේකට කවර් කරලා ගන්න පුළුවන්. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහින් ඉන්න තියෙන favorite wheel event එකක්. ඒ ඉවෙන්ට් එකේ එන ඇනිමේෂන් එක තමයි ඔයාලා මේ දැන්ටමත් පේන ඉතින් මාර ලස්සන ඩිසයින් කරපු ඇනිමේෂන් එකක්. ඉතින් මේක ලොබි ඇනිමේෂන් එකක් නෙමෙයි මේක BR මැච් එකේ යනකොට වැටෙන ඇනිමේෂන් එකක්. ෆ්ලයිට් එකේ යනකොට සහ බහිනකොට වැටෙන ඇනිමේෂන් නැත මේක ඉතින් ඔයාලට පේනවා. ඉතින් ඒක මාරම ලස්සනයි. හරිද? පාත් කුලික මාත් කැමති ඉවෙන්ට් එකක් කියන්න පුළුවන්. මොකද මේකට ඇඩ් කරලා තියෙන ඇනිමේෂන් එක මාරම ලස්සනයි. හරිද? ඉතින් මේ ඉවෙන්ට් එකේ ඉන්න අපේ සර්වර් මාර්තු 21 පාන්දර 1:00 වගේ තමයි මේ ඉවෙන්ට් එකේ එන්නේ. ආවට පස්සේ කවර් කරන්න හිතන් ඉන්න කට්ටිය ඉතින් ජිම් 1700ක් වගේ යන දාලා වශයෙන් මේ ඉවෙන්ට් එක කවර් කරනවා නම් ඉතින් ඒ ගාන යන්නේ ලක්කේ තිබ්බේ නැති වගේ ලක්කේ බිඳුවක් වුණත් ඉතින් ඔයාලට 1700 ජිම් තියෙනවා නම් ඔයාලට මේ ඉවෙන්ට් එක කවර් කරලා ගන්න පුළුවන් ඇනිමේෂන් එක. හරිද? ඉතින් ලක්කේ තියෙන කෙනාට ඉතින් ජිම් 9නුත් එනවා. ඉතින් ලක්කේ එක තියෙන අනුව තමයි ඉතින් ජිම් එක අඩු වැඩි වෙන්නේ. හරිද? ඉතින් එහෙනම් guys අපි අපේ ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහින් තියෙන treasuring කියලා ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක ඇඩ් කරලා තියෙන දේවල් ටික තමයි ඔයාලට මේ දැන්ටමත් තියෙන ලස්සන ගන්න ස්කින් 3ක් සහ ග්ලෝ වෝල් එකක් ඇඩ් කරලා තියෙන. ඉතින් මේ ගන්න ස්කින් 3ම ඇඩ් වෙන්නේ ට්‍රෝගෝන් කියන ගන්න එක තමයි. ඉතින් ස්පෙෂල් ගන්න ස්කින් එකකුත් තියෙන. ඉතින් ඒක තමයි මේ දැන් දැක්කේ. ඉතින් ලස්සන ඇනිමේෂන් සෙට් එකකුත් තියෙන. ඒ කියන්නේ ස්පෙෂල් ඉෆෙක්ට් එකක්. හරිද? සුපර් ඉෆෙක්ට් එකකුත් තියෙන ගන්න ස්කින් එකට. සහ කිසිම ඉෆෙක්ට් එකක් නැති ලස්සන ගන්න ස්කින් එකක් තියෙනවා මෙතන. ඉතින් ඒ වගේ ඇබිලිටිස් උත් ගොඩක් හොඳ ගන්න ස්කින් සෙට් එකක් තමයි ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් කොහමරි පට් ඉවෙන්ට් එකක් කියන්න පුළුවන්. කොහමරි මේ ඉවෙන්ට් එක අපේ සර්වර් වලින් මාර්තු 18 පාන්දර 1:00 වගේ මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් ආවට පස්සේ ගන්න හිතන් ඉන්න කට්ටිය ඉතින් තල වශයෙන් ජී 3000 3500ක් වගේ තිබ්බොත් මෙතන මොකක් හරි එකක් ලක් එකකට වැදිලා එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. තාම මොකක් හරි එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන්. ඒක උගන් එක්ස්චේන්ජ් කරලා ඉතින් කොහමද 3500 විතර තියාගන්න මේ ඉවෙන්ට් එක වල කවර් කරන්න හිතන් ඉන්නවනම් එහෙනම් යන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වල තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහින් ඉන්න තියෙනවා තවත් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකට ඇඩ් කරලා තියෙන ලස්සනම අයිටම් වර්ග දෙකක්. ඉතින් ඉමෝට් එකක් සහ කටාන ස්කින් එකක්. ඉතින් ඉමෝට් එක ඔයාලට පේනවා ඉතින් මාරම ලස්සනයි. ඉතින් අමුතු ලුක් එකක් තියෙන. ඉතින් ඒක දානකොට හරිද මාරම ලස්සනයි. ඉතින් ඒ වගේම කටාන ස්කින් එක. හරිද? ඒක කලර්ස් දෙකකින් තියෙන. කලර්ස් දෙක කියන්නේ එකම කටාන කෙනින් කලර්ස් දෙකට මාරුන රතු සහ දම් කියන කලර්ස් දෙකට. ඉතින් මේක මාරම ලස්සන කටාන ස්කින් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වර් වල ඉන්න මාර්තු 23 වෙනිදා තමයි මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ආවට පස්සේ මේ ඉවෙන්ට් එක කවර් කරන්න හිතාගෙන ඉන්නවා නම් දල වශයෙන් ජෙම් 1200ක්වත් ඕනේ මේ අයිටම් දෙකේ එකක් ඔයාලා ගන්න හිතාගෙන ඉන්නවනම්. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් තවත් favorite wheel event එකක් එන්න තියෙනවා. මේ ඉවෙන්ට් එකට ඇඩ් කරලා තියෙන final shot effect එකක් තමයි මේ effect එක. ඇත්තට කිව්වොත් මාරම ලස්සන effect එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එන්නේ මාර්තු 15 වෙනිදා තමයි මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට
එන්නේ. ඉතින් ආවට පස්සේ ඉවෙන්ට් එක කවර් කරන්න හිතන් ඉන්න කට්ටියට ලක්කයක් තිබෙන්නේ නැති වුණොත් ජිම් 1700ක් විතර යනවා. ඉතින් ලක්කයක් තියෙන කෙනාට ඉතින් මේ ෆෙට් එක ජිම් අඩු ගන්නට ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඉතින් අද වීඩියෝ එකේ අපි ඉවෙන්ට් සෙට් එක නම් ওই ටික තමයි බොයිස්. ඉතින් මේ ඉවෙන්ට් එකේ කියපු ඩේට් එක නම් 100% කන්ෆර්ම් කරපු ඩේට් මේ කියපු දවස් වලට අනිවාර්යයෙන් මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් වීඩියෝ හොඳට වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඔයගොල්ලෝ channel අලුත් කෙනෙක් ඉන්නවා channel subscribe කරලා අපිට help එකක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ආදරේ හැමෝටම bye bye.